වසර 2333කට මත්තෙන් අපේ මේ ශ්‍රී ලංකා ධර්මිතලය තුළට සමාජය, සංස්කෘතිය, ගෘහ නිර්මාණය, කලාව මේ ආදී වශයෙන් විශාල වශයෙන් අපි පරිවර්තන රාශියකට පරිවර්තන වුණු ධර්මයක් ගෙන ආපු දවස දිනේ සීකරන දවස. එනිසා ගහට කොළට ඇලෙන දොළට විලට සතාට සිව්පාවට ආදරය කරන සෙනෙහසේ මෛත්‍රියේ පණිවිඩය අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ වැඩිය දිනය සිහිපත් කිරීම පොසොන් පුන් පොහෝ දවස් සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන් අනුරාධපුරයේ රජවරු 104 දිනක් රජ කරන කාලවල ඉඳලා අඛණ්ඩව අද වෙනකොට විශාල කාල පරිච්ඡේදයක් තුළ මේ පොසොන් උත්සවයේ නැත්තම් පොසොන් ආධ්‍යාත්මික ආශිර්වාදයේ ලබන ජනතාව එක්රැස් වෙන නගරයේ සුද්ධ භූමිය අටමස්ථානයේ නන්දසිං එන දෙස් විදෙස් ආදී රටවල් වලින් පවා එන උත්සවයක් මේක. සාමාන්‍ය මිලියන 1.5කට වඩා ජනතාවක් මේ දවස් තුනේදී එක්රැස් වෙනවා. ඒ වගේම දන්සල් මේ එන ජනතාවට දන්සල් මගින් 9 වේලක් නොමිලේ කණ්ඩ පොණ්ඩ දෙනවා নানা ප්‍රකාර විදිහේ ආහාර වර්ග වලින්. ඒ නිසා ජාතියක් ආගමක් නැතුව හැම ආගමකම බොහෝ ආගම්වල බොහෝ ජාතීන් එක්රැස් වෙන උත්සවයක් වගේම ආධ්‍යාත්මික පෙරහැරක් තමයි සිද්ධ වෙන්නේ. නොයෙකුත් පුද පූජාවන් සහ සාම්ප්‍රදායික සිරිත් විරිත් චාරිත්‍ර අගය කරමින් පැමිණෙන ජනතාව ආධ්‍යාත්මයේ අපේක්ෂා කරන අවස්ථාවක් හැටියටයි සලකන්නේ පොසොන් පුන් පොහෝ දවස. ජීවිතයේ සුදු වදින් සැරසිලා ගත සිසිල කරමින් සාදු සාදුයයි මුමුණා ලෝතුරා බුදුන් වහන්සේ වඳින්න එන ජනතාවගේ හදවත් කරුණාවෙන් මෛත්‍රියෙන් දානයෙන් පිරුණු පරිත්‍යාගයෙන් පිරුණු ආධ්‍යාත්මයෙන් පිරුණු උතුංග මානව විශ්ව ලෝකේ මානව නිර්මාණය වුණු බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මයේ වන්දනාමාන කරන්න එන ජනතාව අපි සීලයෙන් ගුණයෙන් ආඩ්‍ය වේ යුතුයි. ඒ නිසා මේ පරිසරය ගැන හිතමින් තමන් කරන හැම කටයුත්තක්ම පරිසරය ගැන හිතිය යුතුයි. බොහෝ අනාගත පරපුරට රටේ ජීවත් වෙන 43 ලක්ෂයක් පමණ වූ දරුවන්ගේ අනාගතයට මේ පුරාවිද්‍යාත්මක ස්මාරක අපේ සංස්කෘතිය අපේ සිරිත් විරිත් චාරිත්‍ර උපසංස්කෘතියින් දායාද කළ යුතුයි. ඒ නිසා ඔබ හැසිරෙන විදිය, ඔබ කටයුතු කරන විදිය අනාගත ඔබේ දරුමුණුවරන්ට පවා ආදර්ශයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පොසොන් කමිටුව උත්සව කමිටුව අටමස්ථානාධිපති අතිගෞරවනීය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හාමුදුරන් වහන්සේ සහ දිසාපතිතුමා ඇතුළු විශාල පිරිසකගේ විශාල මෙහෙයක ප්‍රතිඵලයක් හැටියටයි පොසොන් උත්සව කමිටුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඊටාම වගකීමෙන් සහ යුතුයකම් ඉෂ්ට කරන දවසක් හැටියට සැලකගෙන මේන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ස්වච්ඡා සංවිධාන ඒ වගේම දන්සල් නොයෙකුත් විදිහේ ආයතන මැදිහත් වෙලා මේ කටයුතු වලට දායකත්වය දරනවා. ඒ නිසා ඔබේ දායකත්වය දරනකොට පෙරපස විපරමක් ඇතුව කරන්න. ඔබේ අරමුණ අදිෂ්ඨානයේ ආධ්‍යාත්මේ නම් එයින් එහාට පරිබාහිර ඔබ නොසිතා යුතුය. ඒ නිසා මනුෂ්‍යත්වයේ ආධ්‍යාත්මේ දිනේ හැටියට සලකන්නේ පොසොන් දිනේ. ඒ නිසා මේ පොසොන් පුන් පොහෝ දවසට සහභාගී වෙන සීලයෙන් ගුණයෙන් ආඩ්‍ය වෙමින් මේ කටයුතු සඳහා සත්භාවයෙන් ඔබ සහභාගී වෙන මේ දිනය ඔබේ ජීවිතය සසර දුක භව දුක නැති කර ගැනීම සඳහා හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව චේතනාව ඇති කරගෙන මේ කටයුතු වල නිරත වෙන්න